වගේත් මෙන්න මේ වගේ අත පණ නැති වෙන ගතියක්, අතේ හිරි ගතියක්, හිරි වැටෙන තත්වයක් නිරීක්ෂණය වෙලා ඇති. ඒ වගේම මොකද අල්ලන් ඉන්න බෑ. අල්ලනකොට වැටෙනවා, අතින් හිරි වැටෙනවා. විශේෂයෙන් මේ හිරි වැටීම පළවෙනි ඇඟිලි තුන ආශ්‍රිතව ගොඩාක් ඇති වෙනව වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තත්වයක් ඔයන් නිරීක්ෂණය වෙලා තියෙනවා නම් මේක අපි හඳුන්වනවා කාපල් ටනල් සින්ඩ්‍රෝම් තත්වය. නැත්නම් මේ CTS තත්වයක් විදිහට. ඉතින් මොකක්ද මේ CTS වලදී සිද්ධ වෙන්නේ? මේකේ සිද්ධ වෙන්නේ ඔයාගේ මේ wrist joint එක ගත්තට පස්සේ නැත්නම් මේ වල්ලුකර සංදිය ගත්තට පස්සේ මේ වල්ලුකර සංදියේ තියෙනවා flexor retinaculum කියන ligament එක. මේ ligament එක යටින් තමයි median nerve එක. නැත්නම් මේ median ස්නායුව යන්නේ. මේ median nerve එකෙන් තමයි ප්‍රධානවම මේ පළවෙනි ඇඟිලි තුන ආශ්‍රිතව ස්නායු සම්ප්‍රේෂණය කරන්නේ. දැන් මේ flexor retinaculum කියන ligament එක ඝනකම් වීම, තදවීමකට ලක්වීම නිසා ඒකට යටින් යන median nerve එක compress වෙනවා. නැත්නම් තදවීමකට ලක් වෙනවා. ඒක නිසා තමයි මේ අතේ හිරි වැටෙන ගතියක්, පණ නැති වෙන ගතියක් ඇති වෙන්නේ. ඉතින් මේක බය වෙන්න ඕන තත්වයක් නෙමෙයි. ඉතින් කොහොමද අපි මේක ගෙදරදිව මැනේජ් කරන්නේ? ඔයාලට ගෙදරදිව මේකේ පොඩක් අඩු ලක්ෂණයක් නම් එන්නේ, අඩු රෝග ලක්ෂණ ටිකක් නම් එන්නේ. ගෙදරදී සාමාන්‍යයෙන් ඔයා කරන වැඩවලදී පොඩි රෙස්ට් එකක් ගන්න. කියන්නේ ගොඩාක් වෙලාවට ඔයා අතින් මොනවා හරි කරනවා නම් ඒකෙදි විනාඩි 5කට සැරයක් විනාඩි 15ක් 20ක් වගේ පොඩි රෙස්ට් එකක් අරන් ඒ වැඩේ කරන්න. දැන් විනාඩි 10ක 15ක වගේ රෙස්ට් එකක් අරන් කරන්න. එකම අතකින් කරනවා නම් ගොඩක් වෙලාවට කාන්තාවන්ට මේ තත්ත්වය ඇති වෙනවා. පොල් මෙඩි කරනකොට රෙදි හොදන වගේ දේවල් වලදී ඒක අතින් අතට මාරු වෙලා කරන්න ඕනේ. පොඩි රෙස්ට් එකක් ගන්න ගම. ටයිප් සෙටින් කරනවා නම් ටයිප් පෑඩ් එකක් පාවිච්චි කරනවා නම් ටයිපින් පෑඩ් එකකදී ඔයාගේ මේ wrist joint එක ටිකක් පහළට වෙන්න තියාගන්න. මෙයාගේ උඩ බාහුව ටිකක් wrist joint එකට වඩා උඩට හිටින විදිහට තියාගෙන වැඩ කරන්න. ඒකිනුත් යම් මැනේජ්මන්ට් එකක් පාලනය කරන්න පුළුවන්. අනිත් එක තමයි පුළුවන් අවස්ථාවන් වලදී උණු වතුරෙන් තවපු රෙදි කෑල්ලකින් මේ wrist joint එක හරිය නැත්නම් මේ වල්ලු කරන් සංධ්‍යාෂ්ටිතව තවන්න. ඒකනොත් යම් සහනයක් පහසුවක් ලබා ගන්න පුළුවන්. නමුත් මේවා ප්‍රතිකාර නෙමෙයි. මේවා ගෙදරදී මැනේජ් කරන්න පුළුවන් දේවල්. දීර්ඝකාලීනව ඔයාලට මේ හිරි වැටෙන ගතිය, පණ නැති වෙන තත්ත්වය තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මොකද මම මේ කලින් කිව්වා වගේ බය වෙන්න ඕන තත්ත්වයක් නෙමෙයි. නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීමෙන් මේ තත්ත්වය පහසුවෙන් සුවපත් කරන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් මේක තව කෙනෙක්ට ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න. වගේත් මෙන්න මේ වගේ අත පණ නැති වෙන ගතියක්, අතේ හිරි ගතියක්, හිරි වැටෙන තත්වයක් නිරීක්ෂණය වෙලා ඇති. ඒ වගේම මොකද අල්ලන් ඉන්න බෑ. අල්ලනකොට වැටෙනවා, අතින් හිරි වැටෙනවා. විශේෂයෙන් මේ හිරි වැටීම පළවෙනි ඇඟිලි තුන ආශ්‍රිතව ගොඩාක් ඇති වෙනව වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තත්වයක් ඔයන් නිරීක්ෂණය වෙලා තියෙනවා නම් මේක අපි හඳුන්වනවා කාපල් ටනල් සින්ඩ්‍රෝම් තත්වය. නැත්නම් මේ CTS තත්වයක් විදිහට. ඉතින් මොකක්ද මේ CTS වලදී සිද්ධ වෙන්නේ? මේකේ සිද්ධ වෙන්නේ ඔයාගේ මේ wrist joint එක ගත්තට පස්සේ නැත්නම් මේ වල්ලුකර සංදිය ගත්තට පස්සේ මේ වල්ලුකර සංදියේ තියෙනවා flexor retinaculum කියන ligament එක. මේ ligament එක යටින් තමයි median nerve එක. නැත්නම් මේ median ස්නායුව යන්නේ. මේ median nerve එකෙන් තමයි ප්‍රධානවම මේ පළවෙනි ඇඟිලි තුන ආශ්‍රිතව ස්නායු සම්ප්‍රේෂණය කරන්නේ. දැන් මේ flexor retinaculum කියන ligament එක ඝනකම් වීම, තදවීමකට ලක්වීම නිසා ඒකට යටින් යන median